ජපාන් ගෙන්ඩ හින දකින ගොඩක් අයට කෙල්ල කොල්ල බේදකින් තොරව ඒ හිනට ආස කරපු ප්‍රධාන දෙයක් තමා වාහන. ඉතින් මෙහෙම හින දකින ගොඩක් අයට තියෙන ආසාවත් තමා ජපානයට ඇවිල්ලා මහන්සිලා රස්සාවක් කරලා ඔයා හම්බ කරන පඩියෙන් හොඳ වාහනයක් ගන්න එක. ඉතින් මෙහෙම හින දකින ඔයාටත් එක එක ප්‍රශ්න ගොඩක් තියෙන්න පුළුවන්. ජපානයේ වාහනයක් ගන්න එක ලේසියද? සාමාන්‍යයෙන් කීයක් යනවද? ජපානයේ වාහන අඩුයිද? ඊළඟට ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඔයා ජපානයට එනවා නම් ඇවිල්ලා කොච්චර කල් ඉන්න ඕනද මෙහෙම වාහනයක් ගන්න? ජපාන් ලයිසන් එක ගන්න එක අමාරුයිද? ගන්න මොනවද ඕනේ කරන්නේ? කීයක් යනවද? මෙන්න මේ වගේ නොඑක් ප්‍රශ්න ගණනාවක් ඕගොල්ලොන්ට ඇති. ඉතින් මගේ කලින් වීඩියෝ වල සමහර කමෙන්ට් කරලා තිබ්බා මෙන්න මේ වගේ ප්‍රශ්න කීපයක් ගැන. ඉතින් අද කතා කරමු අන්නේ ප්‍රශ්න ගැන. ඉතින් මෙහෙම ජපානයේ වාහනයක් ගන්න එකේ හොඳ සහ හැමෝම නොදකින නරක පැත්තකුත් තියෙනවා. ඉතින් මේ දෙකම ගැන කතා කරමු අද වීඩියෝ එකේ. වෙනද වගේම ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපිව subscribe කරන්න, වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න අමතක කරන්න එපා. හරි ඉතින් මම මේ වීඩියෝ එකේදී ජපානයේ තියෙන වාහන වල මිල ගණන් ගැන ලොකුවට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒක දවසින් දවස වෙනස් වෙනවා. වාහනේ කන්ඩිෂන් එක, ඊයර් එක, ඊළඟ මයිලේජ් එක, කන්ඩිෂන් එක ඔන්න වගේ එක එක හේතුන් මත එක එක කාරණා මත ඒකේ මිල ගණන් අඩු වැඩි වශයෙන් වෙනස් වෙනවා. හැබැයි මේ ගැන ගොඩක් ඇල්මක් දක්වන අය ඉන්න නිසා මම මෙහෙම දෙයක් කියන්න. අපිට ජපානයේ ඇතුළේ කොළ 5ක් වගේ අඩු මුදලකටත් වාහන ගන්න පුළුවන්. ඉතින් මම මේ කොළ 5ක් කියලා කියන්නේ හොඳ වාහන නෙවෙයි. සාමාන්‍ය 2009ට වඩා ගොඩක් පරණ වාහන තියෙන්නේ. අන්න ඒ වගේ වාහන නම් කොළ 5 ඉඳන් වගේ ගන්න තියෙනවා. ඉතින් මේවා ගොඩාක් පරණ පැදලා ගොඩාක් මයිලේජ් ගිහින් තියෙන වාහන. ඉතින් අන්න ඒ වගේ ඔයගොල්ලෝ එහෙම ප්‍රශ්න නැත්තම් ඒ වගේ අඩු ගණන් වලටත් ගන්න තියෙනවා. ඊළඟට සාමාන්‍යයෙන් 2009 වගේ වැගන්නාර එහෙම තියෙනවා කොළ 15ට අඩුවෙන්. සාමාන්‍ය හොඳ කන්ඩිෂන් වල තියෙන ඒවා. ඊළඟට ඉන්සයිට් වගේ වාහන, Honda ඉන්සයිට් වගේ වාහන ගන්න පුළුවන් වට කොළ 20ත් 25ත් වගේ අතර ගානකට. ඊළඟට Prius Aqua Fit වගේ වාහන ගන්න පුළුවන් කොළ 30ත් කොළ 50ත් අතර ගානකට. ඊළඟට BMW Mark X, Crown, Lexus ඔන්න වගේ කාර් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට කොළ 50ත් කොළ 80ත් අතර වගේ ගානකට. ඔය ගණන් අතර ඔයගොල්ලන්ට වාහන ගන්න පුළුවන්. මේක වාහනේ මැනුෆැක්චර් කරලා තියෙන ඊයර් එක, ඊළඟට මයිලේජ් එක, ඊළඟට වාහනේ කන්ඩිෂන් එක මෙන්න මගේ හේතු මත අඩු වැඩි වශයෙන් වෙනස් වෙනවා. හරි ඉතින් මම මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට ජපානයට ඇවිල්ලා ඉවරලා ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් ජපානයට ආවට පස්සේ වාහනයක් ගන්න කොච්චර කාල යනවද? ඊළඟට ලයිසන් එක ගන්න කොහොමද? ලයිසන් එක ගන්න කීයක් යනවද? කොහොමද ගන්නෙ? මොනවද ඕනේ කරන්නේ? ඊළඟට වාහනයක් ගත්තට පස්සේ ඔයාට මෙහි ඇඩ් වෙන වියදම් මොනවද? අවසාන වශයෙන් ජපානයේ තුල වාහනයක් ගත්තට පස්සේ ඔයාට සිද්ධ වෙන්න පුළුවන් අවදානම් දේවල් මොනවද කියන එක ගැන. හරි ඉතින් අපි මුලින්ම කතා කරමු ජපානයේ වාහනයක් ගන්න ඔයාට කොච්චර කාල යනවද කියන එක ගැන. හරි ඉතින් ඔයා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ජපානට එනවා නම් ඔයාට මෙහි ලයිසන් එක ගත්තට පස්සේ ඔයාට කැමති නම් වාහනයක් ගන්න පුළුවන්. මේකට කාලයක් අදාළ වෙන්නේ නැහැ. ඔයා මේ ලයිසන් එක හදාගත්තට පස්සේ ඔයාට ඕනෙම වෙලාවක වාහනයක් ගන්න පුළුවන්. ඔයා ලංකාවෙන් එන්නේ ඉන්ටර්නැෂනල් ලයිසන් එක අරගෙන නම් ඔයාට ඒකිනුත් ජපානය ඇතුළත වාහනයක් ගන්න පුළුවන්. හැබැයි සමහර ඉස්කෝල තියෙනවා නිහංගුවක්කෝ. ඒ කියන්නේ ලැන්ග්වේජ් ස්කූල්ස් තියෙනවා. ඔයාට ඇවිල්ලා ලැන්ග්වේජ් ස්කූල් ඉවර වෙනකම් වාහනයක් ගන්න තහනම් කරලා තියෙනවා. මොකද අනතුරු වගේ දේවල් වෙන්න පුළුවන් නිසා එහෙම වුණොත් ඒවට ඔක කියන්න වෙන ඉස්කෝලේට. ඉතින් මෙන්න මේ හේතු නිසා සමහර ඉස්කෝල තියෙනවා මේ විදිහට වාහනයක් ගන්න දෙන්නේ නැහැ ළමයිට පළවෙනි අවුරුදු දෙකේ යනකම්. ඉතින් ඒක එක අතකට හොඳකුත් තියෙනවා. මොකද ඕගොල්ලෝ ආපු ගාම වාහනයක් ගත්තට පස්සේ මෙහි රූල්ස් ගැන දන්නේ නැහැ, පාරවල් ගැන හරි අවබෝධයක් නැහැ. ඉතින් ඕගොල්ලෝ දන්නවා ලංකාවේ ඩ්‍රයිව් කරනවා වගේ නෙවෙයි ජපාන් ඩ්‍රයිව් කරනවා කියන්නේ ලේන්ස් ගොඩක් තියෙනවා. ඒ වගේම වන් වේ පාරවල්, ඒ වගේම වාහන ගොඩක් තියෙනවා. වාහන තදබදේ හොඳටම තියෙන රටක්. ඉතින් මෙන්න මේ වගේ හේතු නිසා ඉස්කෝලවල වලින් අවුරුදු දෙකක් ඒ කියන්නේ ඉස්කෝල එක ඉවර වෙනකන් ගන්න තහනම් කරපු ඉස්කෝල තියෙනවා. ඉතින් මේ ඉස්කෝලින් ස්කෝලට වෙනස් වෙනවා. ආවට ආවට පස්සේ ඉස්කෝලෙත් එක්ක කතා කරලා බලන්න පුළුවන් ඔයගොල්ලෝගේ ඉස්කෝලේ එහෙම නීති තියනවද කියන එක ගැන. ඉතින් මම දන්න තරමින් ගොඩක් ඉස්කෝලවල ලැන්ග්වේජ් ස්කූල් වල මෙන්න මේ නීතිය තියෙනවා. හැබැයි මේකට පිටින් ගිහිල්ලා ඉස්කෝලේ දැනුවත් නොකර ඉස්කෝලේට හොරෙන් වාහනයක් ගත්ත අය ඕන තරම් ඉන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඔයා ජපානය ඇතුළත හරියට රූල්ස් ටික අනුගමනය කරමින් හරියට වාහනේ පදිනවා නම් මේක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම තහනමක් දාලා තියෙද්දිත් වාහනයක් අරන් ඉවරලා මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වෙලා ස්කෝලට ඉන්ෆෝම් වුණොත් එහෙම ඔයාට වීසා ගැටලු වුණත් එන්න බැරි නෑ. ඉතින් මේ ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඔයා ජපානයට ආවට පස්සේ වාහනයක් ගන්න අදහස් කරන් ඉන්නවා නම් අනිවාර්යෙන් ඉස්කෝලෙත් එක්ක කතා කරලා බලන්න ඉස්කෝලෙන් ඒකට පර්මිෂන් තියනවද කියන එක ගැන. හරි. ඉතින්
ඔයාලට මේක ගැටලුවක් වෙන්නේ නැහැ ස්කූල් එකකින් අවුට් වුණාට පස්සේ. ඒ කියන්නේ පළවෙනි අවුරුද්ද ඉවර වෙලා ඊළඟට වාසෙන් මොන හරි දායක කොහරියද්දි කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට වාහනයක් ගන්න අවසර තියෙනවා. හරි. ඉතින් ඊළඟට තමයි ඔයා ලංකාවෙන් එන්නේ ඉන්ටර්නැෂනල් ලයිසන් එක අරගෙන නම් ඇත්තටම ඔයා ඉන්ටර්නැෂනල් ලයිසන් එකකින් වාහනේ පදින්න නැතුව ඉන්නවා නම් හොඳයි. මොකද වැරද්දක් වුණොත් එහෙම ඒකට ගන්න දඬුවම ටිකක් වැඩි. ඊළඟට ඔයා ජපාන් ලයිසන් එක ඇප්ලයි කරද්දී වුණත් ප්‍රශ්න ගොඩක් එනවා. මෙහෙම ඉන්ටර්නැෂනල් ලයිසන් එක තිබ්බොත් එහෙම තිබ්බද කියලා අහනවා. ඒකින් වාහන පැද්දද ඩැමේජ් වුණාද ඔන්න වගේ ප්‍රශ්න ගොඩක් අහනවා ඔයගොල්ලෝ ලයිසන් එකට මාරු වෙද්දි. ඉතින් ඒක නිසා ඇත්තටම ඉන්ටර්නැෂනල් ලයිසන් එකෙන් ජපානය තුල වාහන පදින්න නැති තරමට හොඳයි. මේක මගේ පෞද්ගලික මතේ. ඉතින් මේ වගේ ප්‍රශ්න ටිකක් එන්න පුළුවන්. අනතුරක් එහෙම වුණොත් ඔයාලට එන ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ඒ කියන්නේ වර්ධ පැට වෙනවා වැඩි. ඉතින් මෙන්න මේ වගේ හේතු ටිකක් තියෙනවා. ඒක නිසා ඇත්තටම ඉන්ටර්නැෂනල් ලයිසන් එකෙන් ජපානය තුල වාහන පදින්න නැති තරමට හොඳයි. අත්‍යවශ්‍යම හේතුවකදී ඇර. ඉතින් ඊළඟට අපි කතා කරමු ජපාන් ලයිසන් එක ගන්න එක ගැන. වාසනාවකට ජපාන් ලයිසන් එක තාමත් ලංකාවේ අයට කිරිකයි. එහෙම නැත්නම් අපේ ලංකාවේ ලයිසන් එක තියෙනවා නම් මේක මාස 3කට වඩා පරණයි නම් ජපාන් ලයිසන් එකට මාරු කර ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි ඔයා ලංකාවෙන් එද්දි මෙන්න මේ දේවල් ටික හරියටම චෙක් කරන් එන්න. ඔයාගේ ලයිසන් එකේ නම හරියටම තියනවාද කියන එක ගැන. අකුරක්වත් වැරදි නැතුව. ඊළඟට પાස්පෝර්ට් එකේ නම තියෙන විදිහටම තියනවාද කියන එක ගැන බලන්න. මෙන්න මේ දේවල් වැරදි නම් ඔයාට ජපානට ආවට පස්සේ ලයිසන් එක මාරු කරගන්න බෑ. අනිවාර්යෙන් ඔයා ලයිසන් එක પાස්පෝර්ට් එකේ විදිහට හදා ගන්න ඕනේ. මේක ගැන අනිවාර්යෙන් අවධානයක් යොමු කරන්න. ගොඩක් අය මේ ගැන හරියටම බලන්නේ නැතුව ඇවිල්ලි ඉවර වෙලා ලයිසන් ඇප්ලයි කරාට පස්සේ ඒක චෙක් කළා ඉවර වෙලා අපහසුතාවයට පත් වෙලා තියෙනවා. එහෙම වුණොත් ඒක හදාගන්නත් ලේසි නෑ. ඔයගොල්ලෝ ටෝකියෝ වල තියෙන ලංකාවේ එම්බසියට ගිහිල්ලා ඉවර වෙලා එම්බසිය හරහා ලංකාවට යවලා ඉවර වෙලා ඒක හදාගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට ලංකාවට ගිහිල්ලා ලයිසන් එක අය හදාගෙන එන්න වෙනවා. ඉතින් ඔන්න වගේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා ඔයා ලංකාවෙන් එද්දි අනිවාර්යෙන් ඔයාගේ ලයිසන් එක හරියටම බලා ගන්න. එහෙම නැත්නම් ඒක પાස්පෝර්ට් එකේ විදිහට හදාගෙන හරි විදිහට 100%ක් තහවුරු කරගෙන හදාගෙන එන්න. ඒක ඕගොල්ලොන්ට වැදගත් වෙනවා මේ ලයිසන් එක ඇප්ලයි කරද්දී. හරි. ඉතින් මම අර කිව්වා වගේ ඇත්තටම තාමත් ලංකාවේ අයට ලංකාවේ ලයිසන් එක තියෙනවා නම් මේ ලයිසන් එකට කිරිකය කරගන්න පුළුවන්. ඉතින් මේක සමහර රටවලට බලංගු නැහැ. නේපාලේ ඊළඟට බංග්ලාදේශ වගේ රටවලට මේ පහසුකම නැහැ. ඒගොල්ලෝ අනිවාර්යෙන් මෙහෙ මුලින්දම මේ කියන්නේ ඩ්‍රයිවිං ස්කූල් ගිහිල්ලා ඉවර වෙලා එහෙම ඇප්ලයි කරන්න ඕනේ. එහෙම වුණොත් අඩුම කොළ 30ට වඩා ඕගොල්ලොන්ට යනවා. ඒ කියන්නේ යෙන් වලින් ගත්තොත් යෙන් ලක්ෂ 3ක් විතර වියදම් වෙනවා මෙහෙම ගන්න ගියොත්. හැබැයි ලංකාවේ අපිට නම් ලංකාවේ ලයිසන් එක තියෙනවා නම් කොළ 7ක් 8ක් වගේ තමයි යන්නේ. මේක මෙච්චර යන්නෙත් නෑ ඕගොල්ලෝ තනියෙන් ඇප්ලයි කරනවා නම්. ඉතින් තනියම යනවා නම් මං හිතන්නේ අඩුම යන්නේ කොළ 3ක් විතර. මම ඇප්ලයි කරේ තනියෙන් නෙවෙයි. මම ඉන්නේ නගරවල නිසා මේ පැත්තේ එහෙම ලේසියෙන් තනියෙන් ගිහින් ඇප්ලයි කරන්න බෑ. අපිට එක්සෑම් ලියන්න ඒ වගේම ට්‍රයල් පෙන්නන්න දින වැටෙන්නේ මාස ගණන් පරක්කු වෙලා. ඉතින් ඒක නිසා අපි නම් කරන්නේ ඒව කරලා දෙන අය ඉන්නවා. ඒ කියන්නේ අපේ ડોකියුමන්ට් එකේ ඉඳන් ඔක්කොම හදලා දෙනවා ඒගොල්ලෝ. එක්සෑම් වලට ඩේට් දාලා ඊළඟට ට්‍රයල් වලට ඩේට් දාලා අපිට ට්‍රේනින් කරලා ඔන්න වගේ හැමදේම කරලා දෙනවා. ඉතින් එහෙම කරගන්නවා නම් සාමාන්‍යයෙන් කොළ 7ක් 8ක් ඔයගොල්ලන්ට වියදම් වෙනවා. ඇත්තටම මම නම් රෙකමන්ඩ් කරනවා ඔයගොල්ලොන්ට එහෙම සල්ලි තියෙනවා නම් මේ විදිහට කරගන්න එක හොඳයි. මොකද තනියෙන් කරගන්න ගියොත් ඔයාලට ගොඩක් කල් යන්න පුළුවන්. මොකද ජපාන් ලයිසන් එක ගද්දි ට්‍රයල් එක එකපාර පාස් වෙන්න ටිකක් අමාරුයි. ටිකක් නේ ගොඩක් අමාරුයි. මම 3 පාරක් ට්‍රයල් එක පෙන්නුවට පස්සේ මටත් පාස් එක හම්බුනේ. එක්සෑම් එක නම් ප්‍රශ්නයක් නෑ. එක්සෑම් එක පාඩම් කරලා ලියා ගන්න පුළුවන්. මේ වෙද්දි ඒක සිංහලෙන් ලියන්න පුළුවන් එක්සෑම් එක. හැබැයි මම මේක ඔයගොල්ලොන්ට කියලා තියන්නම් මතක තියාගන්න. ඔයගොල්ලෝ ජපාන් ලයිසන් එක ඇප්ලයි කරන්න එක්සෑම් එක ලියද්දි සිංහල භාෂාවෙන් දාන්න නැති තරමට හොඳයි. එක්ක ඉංග්‍රීසි වලින් දාන්න නැත්නම් ජපාන් වලින් දාන්න. ඉංග්‍රීසි වලින් දානවා නම් ගොඩක් හොඳයි. මොකද සිංහලෙන් දාලා තියෙනවා තේරෙන්නේ නැහැ. උදාහරණයකට අපි ඔය සමහර ඉංග්‍රීසි වචන එහෙම නැත්නම් වෙන භාෂාවක වචන Google Translate වලින් සිංහලට හරවද්දී එන්න අමුතු අපබ්‍රංශ තියෙන්නේ අර සුද්ධ සිංහල වගේ දෙයක්. අන්න ඒ විදිහට තමයි පේපරේ ප්‍රශ්න තියෙන්නේ. ඉතින් ඇත්තට මේක කියවුවට පොඩ්ඩක් තේරුම් ගන්න අමාරුයි සිංහල වුණාට. ඉතින් ඒ නිසා මම රෙකමන්ඩ් කරනවා පුළුවන් නම් ඉංග්‍රීසියෙන් දාන්න. ඉංග්‍රීසියෙන් පොඩ්ඩක් ඒක තේරුම් ගන්න ලේසි සිංහල වලට වඩා. ඉතින් ඕක මතක තියාගන්න. ඒක එක එක්කෙනාගේ එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. මම නම් දැන් ඉංග්‍රීසි වලින් ඇත්තටම සිංහල මම එකක් බැලුවා. ඒක බලද්දි මට තේරුන්නේ නැහැ ඒකේ සමහර වචනවත්. ඉතින් ඒක නිසා ඒක මතක තියාගන්න. ඉංග්‍රීසියෙන් දානවා නම් හොඳයි ඔයගොල්ලන්ට තේරුම් ගන්න ලේසි. හරි. ඉතින් ඊළඟට මම කතා කරේ කිරිකය ගැන. ඉතින් මම අර කිව්ව විදිහට ඔයගොල්ලෝ ඉන්නේ ජපානයේ ප්‍රධාන ඔය නාගරික පැත්තක නෙවෙයි නම් උදාහරණයක් ගම්පැති වල වගේ නම් ඔයාලට තනියෙන් ඔයගොල්ලොන්ට තනියෙන් දාගන්න chance එක තියෙනවා. මොකද ඒ වගේ අර යෝකු දාගන්න කියන්නේ එක්සෑම් වලට ඊළඟට ඔය ට්‍රයල් වලට යෝකු දාගන්න ගොඩක් කල් බලාගෙන ඉන්න ඕනේ නැහැ.
හැබැයි මේ නගෝයා ටෝකියෝ ඔසකා ඔය වගේ පැතිවල ඉන්නවා නම් ඇත්තටම පට්ට අමාරුයි තනියෙන් දාගන්න. ඒක නිසා අනිවාර්යෙන් අතරමැදි කෙනෙක් කරහා තමයි දාගන්න ඕනේ. ඉතින් එහෙම වුණොත් ඔයාලට කොළ 8ක් 9ක් වගේ වියදම් වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයගොල්ලෝ ට්‍රයල් එක ෆේල් වෙන සැරයක් ගානේ මෙහෙම අතරමැදි කරහනම් දාන්නේ අමතරව 7500ක් 8000ක් වගේ ගෙවන්න ඕනේ ඒගොල්ලොන්ට ෆේල් වෙන එක සැරයක් ගානේ. මේකව තනියම ඇප්ලයි කරනවා නම් සාමාන්‍යයෙන් 2500ක් හෝ 3000ක් යන්නේ. මේ යෙන් වලින් කියන්නේ මම. ඉතින් 2500ක් හෝ 3000ක් වගේ තමයි යන්නේ. අර වගේ දානවා නම් සාමාන්‍යයෙන් 7500ක් විතර යනවා. හරි. ඉතින් ඒ වගේම ලයිසන් එක පාස් වුණාට පස්සේ ඔයගොල්ලන්ට කාඩ් එක ගන්නත් යෙන් 2500ක් වගේ වැය වෙනවා. ඉතින් ඕක තමයි ඇත්තම ප්‍රොසෙස් එක. ගන්න එක ඇත්තටම අමාරුයි. පට්ටම අමාරුයි ලයිසන් එක ගන්න එක. මොකද රූල්ස් කියන එක බලනවා පට්ට විදිහටම. ඕගොල්ලෝ ලංකාවේ කොච්චර ඩ්‍රයිවිං ඔස්තාරලා වුණත් එකපාරින් පාස් වෙන එක කරන්න අමාරුයි. මම ඉස්සරහට ඒ සම්බන්ධවත් නීති රීති ගැනත් වීඩියෝ එකක් කියන්නම් ඔයගොල්ලොන්ට. ඉතින් ඕක තමයි අතන ලයිසන් එක ගන්න එක ගැන කියන්න තියෙන්නේ. ඉතින් අර මම කිව්වා වගේ අර නම ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න. ඔයගොල්ලෝ ලංකාවෙන් ඉද්දි ඒක හරියටම හදාගෙන එන්න. ඒක ගොඩක් වැදගත්. මෑතකදී මම දැක්ක දාලා තියෙනවා දැන් ජපාන් රජයෙන් මේ කිරිකය පහසුකම කියන්නේ තමන්ගේ රටේ ලයිසන් එක තියෙනවා නම් ජපාන් ලයිසන් එකට මාරු කරගන්න දීලා තියෙන පහසුකම ඒ කියන්නේ එක්සෑම්ස් එහෙම ටිකක් අමාරු කරලා තියෙනවා. මොකද ෆොරින් අය අතින් වෙන රථ වාහන වැරදි ඒ වගේම ඇක්සිඩන්ට් වැඩි වෙලා තියෙන නිසා මෙන්න මේක පොඩ්ඩක් රූල්ස් තද කරලා තියෙනවා මේ මාරු කරන්න තියෙන පහසුකමේ. සමහරවිට ඉස්සරහට ලංකාවටත් ඕක නැති වෙන්නත් පුළුවන්. මොකද ලංකාවේ ඇතිනොත් ඇක්සිඩන්ට් ගොඩක් වෙලා ජීවිත ගොඩක් නැති වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් නිසා සමහර විට ඉස්සරහට ඒක කැන්සල් කරන්නත් ඉඩ තියෙනවා. ඔය අනිත් රටවල් වලට කැන්සල් කරලා තියෙනවා වගේ. හරි. ඉතින් එහෙම දෙයක් වුණොත් එහෙම ඇත්තටම ලොකු ගාණක් යට කරන්න වෙනවා. කොළ 30 35 40 සමාන වැය කරන්න වෙයි. ඉතින් ඒක නිසා එහෙම අවදානමකුත් තියෙනවා. ඊළඟට වාහනයක් ගත්තට පස්සේ ඔයාට එන වියදම්. පළවෙනි එක පාකින් ගාස්තු. ඔයා ඉන්නේ ගොඩක් ජනාකීර්ණ පැත්තක නම් එහෙම නැත්නම් ටවුන් එකකට ළඟ පැත්තක නම් ඇත්තටම ඔයාගේ පාකින් ගාස්තු ගොඩක් වැඩි. උදාහරණයකට මට යනවා 12500ක් යෙන්. හැබැයි ඔයා ඉන්නේ ජනාකීර්ණ පැත්තක නෙවෙයි නම් ගම් පැත්තක වගේ නම් මේක ඔයගොල්ලන්ට එච්චර ගාණක් යන්නේ 3000 4000 5000 වගේ අතර ගාණකින් ෂේප් වෙන්න පුළුවන්. ඊළඟට ඔයා ඉන්න අපාර්ට්මන්ට් එකේම චූෂජෝ එහෙම නැත්නම් වාහන අතර කරන තැනක් තියෙනවා නම් ඇත්තටම පිටින් ගන්නවට වඩා යම් මුදලක් අඩුවෙන් ඔයගොල්ලන්ට ඒකින් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා ඉන්න අපාර්ට්මන්ට් එකෙන් ඔයගොල්ලන්ට වාහන අතර ගන්න වෙනම පාකින් එකක් දීලා තියෙනවා නම් ඔයගොල්ලන්ගේ මාසික යචින් එක. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ අපාර්ට්මන්ට් ෆී එකට අමතරව චූෂජෝ එක. ඒ කියන්නේ වාහන පාකින් එකේ වියදමත් ඇඩ් කරලා පිටින් ඔයගොල්ලෝ වාහන පාකින් එකක් ගන්නවට වඩා අඩු මුදලට ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. අවසනාවට මම ඉන්න අපාර්ට්මන්ට් එකේ එහෙම එකක් නැහැ. ඒක නිසා මට පිටින් ගන්න උනා. ඒ නිසා මට 12500ක් වගේ යනවා මාසෙට. ඒ වගේම පාකින් එක ගද්දි කොළ 6ක් 60000ක් ගෙවන්න උනා කී මනි එක. ඉතින් ඔන්න වගේ වියදම් ඇඩ් වෙනවා. ඊළඟට අවුරුද්දකට සැරයක් ඔයගොල්ලෝගේ වාහනයකට ටැක්ස් එකක් එනවා. මේක වාහනේ එන්ජින් කැපැසිටි එක අනුව වෙනස් වෙනවා. හැම අවුරුද්දෙම 4 වෙනි මාසේ තමයි ටැක්ස් එක එන්නේ. මට අප්‍රේල් මාසේ ආවා කොළ 3.9 ගාණක් ඇවිල්ලා තිබ්බා. ඉතින් ඔකත් ඔයගොල්ලන්ට ඇඩ් වෙනවා. ඊළඟට තමයි නීහෝ කියන එක. ඒ කියන්නේ අපි වාහනයට දාන ඉන්ෂුරන්ස් එක. මේ ඉන්ෂුරන්ස් එක දාන්න අනිවාර්ය නෑ ජපානේ. මේක දැම්මත් නොදැම්මත් ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔයගොල්ලෝ අතින් ඇක්සිඩන්ට් එකක් වුණොත් එහෙම ඒකේ සම්පූර්ණ වියදම ඔයගොල්ලෝ අතින් දරන්න වෙනවා. මම මේ ගැන වැඩිදුර කතා කරන්නම් ඊළඟ පොයින්ට් එකේදී මම අර කතා කරන්නම් කියපු වාහනයක් ගත්තාම ඔයගොල්ලන්ට එන අභියෝග එහෙම නැත්නම් පරිස්සම් වෙන්න ඕනේ තැන් මොනවද කියන එක ගැන. මම කතා කරගෙන නීහෝ කියන එක ගැන. ඉතින් මේකටත් ඔයගොල්ලන්ට ලොකු ගාණක් වැය කරන්න වෙනවා පළවෙනි අවුරුදු වල. ඔයගොල්ලන්ගේ වයස අවුරුදු 25ට අඩුයි නම් ඒ වගේම ඔයගොල්ලන්ගේ ජපාන් ලයිසන් එක පළවෙනි අදියරේ නම් තියෙන්නේ. ඔයගොල්ලන්ට මේකට ගෙවන්න වෙන ගාණ වැඩි. සාමාන්‍යයෙන් කොලයකට ආසන්න මුදලක් ගෙවන්න වෙනවා. මගේ වාහනේට නම් කොලයක් ගෙවනවා මම. ඉතින් මේක ඔයගොල්ලන්ට කාලෙත් එක්ක අඩු කරගන්න හැකියාව තියෙනවා. ඔයගොල්ලන්ගේ පළවෙනි අවුරුද්දේ ඇක්සිඩන්ට් අඩුයි නම්. ඒ කියන්නේ ඇක්සිඩන්ට් වෙලා නැත්නම් දෙවෙනි අවුරුද්දේ නම් ගෙවන්න ඕනේ ගාණ ටිකක් අඩු වෙනවා. ඔයගොල්ලන්ට වයස අවුරුදු 25 සම්පූර්ණ වුණාට පස්සේ මේකට ගෙවන්න ඕනේ ගාණ අඩු වෙනවා. ඊළඟට ඔයාගේ ලයිසන් එක පියවරෙන් පියවර ඉස්සරහට යද්දී කියන්නේ කොළ නිල් ගෝල්ඩ් මෙන්න මේ විදිහට වැඩි වෙද්දී මේකට ගෙවන්න ඕනේ ගාණ අඩු වෙනවා. ඉතින් ඔන්න වගේ දේවල් තියෙනවා. ඉතින් ඔන්න වගේ ඔයාට වාහනයක් ගත්තට පස්සේ ඔය වගේ වියදම් ටිකකුත් එනවා. ඊළඟට වාහනයක් ගත්තට පස්සේ තියෙන අවදානම. එහෙම නැත්නම් පරිස්සම් වෙන්න ඕනේ තැන්. ඇත්තටම ලංකාවේ වගේ නෙවෙයි ජපානයේ වගේ රටක අනතුරක් වුණොත් එහෙම ඕගොල්ලොන්ට දරන්න වෙන වියදම හිතා ගන්න බැරි තරම් වැඩි. ඇත්තටම ඕගොල්ලන්ට ජපානයට එන්න ගියපු මුදලටත් වඩා වැඩි ගාණක් මේ වගේ ඇක්සිඩන්ට් එකක් නිසා ඔයාට නැති වෙන්න පුළුවන්. හොඳම උදාහරණේ මගේ හොඳම යාළුවත් මේ ළඟදී ඇක්සිඩන්ට් එකක් වෙලා මේ වෙද්දී යාගේ එස්ටිමේට්
වියදම කොළ 200 ගාණක්. කොළ 200 ගාණක්. හරි. ඉතින් ඒක මහලු ඇක්සිඩන්ට් එකකුත් නෙවෙයි. කියන්නේ වාහනයක් කුඩු වෙලා එහෙම දෙයක් නෙමෙයි. පිටිපස්සෙන් ගින් හැප්පිලා වාහනේ පිටිපස්සට ඩැමේජ් වෙලා තිබ්බා. අන්න ඒකේ විතර. ඒ ජපන් කෙනා හොස්පිටල් ගිහිල්ලා තිබ්බා. ඒ කියන්නේ යාට හීනීමක්වත් නැහැ. හැබැයි මෙහි මිනිස්සුන්ගේ හැටි තමයි ඒක. එහෙම දෙයක් වුණොත් ඉක්මනට යන හොස්පිටල් එකට ගිහින් මුළු ඇඟම චෙක් කරගන්නවා. ඉතින් මේ හොස්පිටල් charge ගෙවන්න ඕනේ. ඊළඟට යාට වැඩට යන්න බැරි වුණොත් එහෙම මේ වාහනේ ඇක්සිඩන්ට් එක වෙච්ච නිසා එයාට ඒ වැඩට යන්න බැරි වෙන දවස්වල පාඩුව ඔයා ගෙවන්න ඕනේ. ඊළඟට පාරේ මොන හරි ඩැමේජ් වුණා නම් ඒ පාරේ ඩැමේජ් වෙච්ච ඒවාට ගෙවන්න ඕනේ. එයාගේ වාහනේ හදාගන්න ගෙවන්න ඕනේ. ඊළඟට ඒ මිනිස්සයා ඒ වාහනේ හදාගන්නකම් වෙනම වාහනයක් රෙන්ට් එකට අරගෙන නම් ඒ දවස් ටිකේ එහෙම යන්නේ. ඔයාට ඒ වාහනේ රෙන්ට් එකත් ගෙවන්න වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ හේතු නිසා හිතා ගන්න බැරි තරම් මුදලක් ඔයගොල්ලන්ට වැය කරන්න වෙනවා ජපානයේ තුල ඇක්සිඩන්ට් එකක් වුණොත්. ඉතින් මේ ගැන මම හොඳටම දන්නේ මගේ හොඳම යාළුවත් මේ වෙද්දි ඒ වගේ හේතුවක් නිසා ගෙවන නිසා මේක යා විතරක් නෙවෙයි මම අඳුරන ගොඩක් අයට සමහරු පාරේ ලයිට් කණු ගලවලා ඉවරලා මේ වෙද්දි ඒවට ගෙවනවා. ඒ වගේ ගොඩක් ලොකු ප්‍රශ්න තියෙනවා ඇක්සිඩන්ට් එකක් වුණොත්. ඒ වගේම ඕගොල්ලෝ අතින් ඩෙත් එකක් වුණොත් එහෙම ඇක්සිඩන්ට් එකකදී ඒ ගැන කතා කරලා වැඩක් නෑ ඇත්තටම. ඉතින් මෙන්න මේකයි මම කිව්වේ කලින් පොයින්ට් එකේදී නීහොකේන් එක. ඉතින් මෙහෙම නීහොකෙන් එකක් තියෙනවා නම් ඔයාට මේ අවදානම යම් ප්‍රමාණයකින් අඩු කරගන්න පුළුවන්. මොකද ඒ අලාභේ, ඒ කියන්නේ ඕගොල්ලෝ අතින් ගෙවන්න ඕනේ ගාණ එයාලා ගෙවන නිසා ඔයාට ඒකේ පොඩි chance එකක් තියෙනවා. ඉතින් හැබැයි ඒකෙන් අර ඔක්කොම cover වෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න ඕනේ. ඕගොල්ලෝ ඒක apply කරන විදිහ අනුව තමයි ඕගොල්ලොන්ට ඒකෙන් හම්බෙන benefits ටික හම්බෙන්නේ. ඉතින් ඒක මතක තියාගන්න ඕනේ. ඒක නිසා ආසාව තිබ්බා වගේ නෙවෙයි. ජපානය වගේ රටක වාහනයක් පදිනවා නම් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. තමන්ගේ අතින් වරදක් නොවෙන්න, ඇක්සිඩන්ට් එකක් නොවෙන්න. එහෙම නැති වුණොත් ඔයගොල්ලන්ට හිතා ගන්න බැරි ගාණක් ගෙවන්න වෙලා ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. හරි. ඉතින් ඒක නිසා පෞද්ගලිකව මම කැමති ජපාන් වෙන කෙනෙක් නම් තමන්ගේ යාළුවා ආපු ගම වාහනයක් ගන්න පුළුවන්. තම වටේ ඉන්න කට්ටිය වාහන ගන්න පුළුවන්. හැබැයි තමන් ජපාන් ආවේ ඇයි? එහෙම නැත්නම් මොකද්ද තමන්ගේ අරමුණ? තමන්ගේ අරමුණට හරි අඩිතාලම දාගන්නකම් පර්සනලි මේක මගේ පෞද්ගලික මතයක්. ඉතින් මම කැමති අඩුම ඔයා ලැන්ග්වේජ් ස්කූල් එක ඉවර කරනකම් පළවෙනි අවුරුදු දෙකේ යනකම් වාහනයක් නොගැන බයික් එකක් වගේ තමන්ට කියන්නේ යන්න දෙන්න දුර වැඩි නම් ජොබ් එකට යන්න බැරි නම් බයික් එකක් වගේ ගන්න එක ලොකෝ උලක් නැහැ. මොකද ඒ වගේ දෙයකින් ඇක්සිඩන්ට් එකක් වෙන්න තියෙන සම්භාවිතාව අඩුයි. මං කියන්නේ මේ හයි කැපැසිටි බයික් නෙවෙයි සාමාන්‍ය ස්කූටර්ස් එහෙම තියෙනවා 50cc වගේ ඒවා. ඉතින් මේ වගේ එකක් නම් ගත්තට කමක් නැහැ. පර්සනලි මම නම් කැමති ඔයා ඇවිල්ලා ඉවර වෙලා පළවෙනි අවුරුදු දෙක යනකම් වාහනයක් නොගැන පොඩ්ඩක් ජපානය ගැන ඉගෙනගෙන ජපානයේ මාර්ග නීති ඒ වගේ මේ පැත්තට හුරු වෙනවා නම් හොඳයි කියන එක තමයි මගේ පෞද්ගලික අදහස. හරි. ඉතින් ඔන්න ඔක තමයි ජපානයේ වාහනයක් ගන්න එක ගැන තියෙන ප්‍රශ්න සහ හොඳ පැති නරක පැති ඒ වගේ කීපයක් මම කතා කරා. ඉතින් මම හිතනවා මෙහෙම ජපානයට ඇවිල්ලා වාහනයක් ගන්න එක හීනයක් කරන් ඉන්න අයට මේ වීඩියෝ එක මොනියම් හෝ විදියකට වැදගත් වෙයි කියලා. ඉතින් මේ වගේ ඉස්සරහට තව වීඩියෝ ටිකක් හම්බෙනකම් ගිහින් එන්න. අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපිව subscribe කරන්න. වීඩියෝ හොඳ නම් like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එක හම්බෙනකම් ගිහින් එන්න.